අවුරුද්දට ඇඳුම් ගන්න මම දැක්කා රෙදි පිලි සාප්පු වල මිනිස්සු ප්‍රකණ අතරේ. පදන්නවද ප්‍රංශයට විතර අපි දෙවනි වෙන්නේ මද්යසාර පානයෙන් ලංකාවේ. ආඩම්බරයිද සතුටුයිද? ඒ ලංකාවේ වෙච්ච වැරද්දේ අවසාන ප්‍රතිඵලය තමයි වැඩිපුර මිනිස්සුන්ට පැලඳෙන රෝගය සිරෝසිස්. අධික ලෙස මද්යසාර පානය ගැන හිතලා වැඩක් නැහැ. ලංකාවේ හිණි පෙත්තට ගිහිල්ලා කප් ගහලා ඉවරයි. එහෙනම් කරන්න තියෙන එකම දේ තමයි මේකෙන් පුළුවන් තරම් වළකින එක. දවසකට බොන මද්යසාර ප්‍රමාණයට වළක්වන්න බැයි නම් ඒ දවසකට බොන මද්යසාර ප්‍රමාණය සතියකට බෙදාගෙන බොන්න. සමහරකට කියනවා අපිට බොන එක නවත්තන්න බෑ කියලා. දවසකට බොන මද්යසාර ප්‍රමාණය සතියකට බෙදාගෙන බොන්න. එතකොට දවසකට එන මද්යසාර ඒකක ප්‍රමාණය විශාල ප්‍රමාණයකින් අඩු කරගන්න අවස්ථාව ඔයාට තියෙනවා. හොඳම දේ තමයි මද්යසාර භාවිතයෙන් වැළකීලා ඉන්න එක. ඒක කවුරුයි කියයි බිව්වේ නැතුණාමත් සිරෝසිස් හැදෙනව නේද කියලා. මද්යසාර භාවිතයෙන් වැළකීම හෝ අඩු කිරීම තමයි හොඳම දේ. මොනවද මේකේ රෝග ලක්ෂණ? විශේෂම රෝග ලක්ෂණය තමයි බඩ, පාද ඉදිමෙනවා, පෙනහැලි වල වතුර පිරෙනවා, ඔගෙන් පහසුවෙන් ලේ ගැලීම් තත්ත්ව ඇති වෙන්න පුළුවන්. ඒ වගේම නිදිමත ස්වභාවය නිරන්තරයෙන් ඇති වෙනවා. මේවා තමයි පහසුවෙන් අඳුන ගන්න පුළුවන් රෝග ලක්ෂණ. ඒතකොට ඇත්තටම දැනට අපි බීලා ඉන්න ගිය අවුරුද්දේ අප්‍රේල් වල ඉඳන් මේ වෙනකම්ම බීව්වා කියලා කවුරුයි කියයි. එහෙනම් මේ අවුරුද්දේ අපි ඔය වැඩේ නවත්තමු. බීපු එක්කෙනෙක්ට කාටර හිතෙනවා නම් මටත් දැන් අක්මාව සවුත් වෙලා දන්නේ නැහැ කියලා. හරිම ලේසි. CT පරීක්ෂණ CT ස්කෑන් එකක් කරා නම් ඔයාටත් හොයාගන්න පුළුවන් හරියටම දැනටත් අක්මාවට හානි වෙලාද? ඒවට ප්‍රතිකාර තියෙනවා. සම්පූර්ණ අක්මාවම හානි වෙලා ගියොත් එහෙම තමයි ප්‍රශ්න ගොඩකට මුහුණ පාන්න වෙන්නේ. ඉතින් දැන් මේ වැඩේ නවත්තලා CT ස්කෑන් පරීක්ෂණයට යමු වුණා නම් අන්න ඔයාලට දැනගන්න පුළුවන් දැනටත් අක්මාවට හානි වෙලාද නැද්ද කියලා. ඔබ දැනටමත් සිරෝසිස් රෝගයෙන් පෙළෙනවා නම් වහාම මෙය අදම නැවැත්විය යුතුමයි. නැත්නම් ඉක්මනින් මරණය ඔබ සොයනවා. ඉස්සර සිරෝසිස් තිබ්බ දැන් අවුලක් නැහැ කියලා ආයි වුණාද? ළඟ ළඟ මරණය එනවා. ඊළඟ දේ තමයි ඔබගේ සහෝදරයෙක් තාත්තා හරි බොනවා නම් අධිකව මද්යසාර දැම්ම වළක්වන්න. එකපාරක්ව දෙපාරක්ව හරි ගියේ නැහැ. ඒගොල්ලෝ නිරන්තරයෙන් බොනවා කියලා ඔය අතෑරලා දාලා ඉන්න එපා. ඒ කියන්නේ මලගයක් වෙන්න ළඟයි. දෙක වහාම නවත්වන්න කටයුතු කරන්න. මොකද මේ සිරෝසිස් තත්ත්වයට බෝවන ප්‍රමාණය, ගොදුරු වන ප්‍රමාණය, බෝවන නෙමෙයි ගොදුරු වන ප්‍රමාණය සීඝ්‍රයෙන් වැඩි වෙනවා. ඒ හින්දා මද්යසාර භාවිතයෙන් පුළුවන් තරම් ඈත් වෙන්න. අලුත් අවුරුද්දට ඇඳුම් ගන්න අතරේ ඔයා ගෙදර ඉන්නවනම් බොන එක්කෙනෙක්. එයාව පුළුවන් තරම් හැකි ප්‍රමාණවලින් මේ රෝගයෙන් මුදව ගන්න කටයුතු කරන්න.